මේ ඉන්නේ මේ තියෙන්නේ මං අපේ විලායකේ හදලා තියෙන ලිඳ. එතකොට මේ ලිඳ වටේට මං ඉඳලා තියෙන කුඹුක් ගස්, කොස් ගස්, එතකොට උණ බට, ඊට පස්සේ මං ඉඳලා තියෙනවා ගොඩපර. එතකොට අපේ ඉස්සර මුතුන් මිත්තන් ජලය අපේ උල්පත් රැකගත්තේ කුඹුක් ගස් ඉඳලා. කුඹුක් ගහට පුළුවන් ජලයේ තියෙන බැරලෝහ එතකොට විෂද්‍රව්‍ය උරා ගන්න. මී ගසත් එහෙමයි. මී ගසටත් පුළුවන් ජලයේ තියෙන අපද්‍රව්‍ය උරා ගන්න. වතුර පිරිසිදු කරන්න. ජල උල්පත් රැකලා දෙන්න. ඊට පස්සේ උණ බටත් එහෙමයි. කොස් ගස්. ඊට පස්සේ වාට ඉඳන්න පුළුවන් මගුල් කරද. ඒත් වතුර තියෙන සුද්ධ ජීන් ඒ කියන්නේ වතුර පිරිසිදු කරලා දෙන ගොඩක් වටින ශාකයක්. ඉතින් මේකට මේ ලිඳට දැන් අවුරුදු 4ක් වෙනවා. මම මේ ලිඳ වටේට කුඹුක් ගස් 10කට වඩා ඉඳලා තියෙනවා. උණ ගස් ඉඳලා තියෙනවා. මේව තමයි අපේ මුතුන් මිත්තන්ගෙන් එන පාරම්පරික දැනුම. එතකොට මේ අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දැනුම තමයි මේ ගස්වැල් එක්ක සබාදහමත් එක්ක පිරිසිදු ජලය පානය කිරීම. මොකද අපේ ඇඟෙන් 90%කට වඩා තියෙන ජලය එතකොට අපි බොන්න ඕන පිරිසිදු ජලය. මිනරල් වලින් පිරුණු ජලය. ඒකට හොඳම දේවල් තමයි කුඹුක්. ඊට පස්සේ උණ, ඊට පස්සේ කොස්, ඊට පස්සේ මීගස්, මගුල් කරඳ. ඊට පස්සේ ඔයා ලිඳ ගාවම ගොඩපර ගහක් ඉඳ ගත්තොත් ඒකේ ගෙඩි හැදෙන කාලට ඔයට ස්වාභාවිකවම ෂැම්පු හැදෙනවා. එතකොට ඔයාගේ කොණ්ඩේ හැලෙන එක, ඉස්සොරි එන එක, ඊට පස්සේ ඝන කොණ්ඩයක් හදාගන්න පුළුවන්. මේක තනිකරම තමන්ගේ අම්මා වගේ පරිස්සම් කරන්න ඕන තැන. මොකද වතුර කියන්නෙම අපේ පිපාසය සංසිඳුවන අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේක රැක ගන්න ඕන. ඔයාට කිසිම විදියකට කුෂි රසායන ද්‍රව්‍ය, වල්නාශක, කෘමිනාශක යොදා ගන්න බෑ. ඒව යොදා ගන්නවා කියන්නේ අපි මේ පරිසර පද්ධතිය විනාශ කරලා අපේ ජල පුල්පත් ඔක්කොම විනාශ කරලා දානවා. අන්තිමට අපිට බොන්න වතුර ටිකක්වත් නැති වෙන තත්ත්වයට අපිපත් වෙනවා. ඒව තනිකරම ලෝක යුද්ධයේ කාර්මීකරණයේ අතුරු ප්‍රතිඵල තමයි ඔය එන කෘමිනාශක, වල්නාශක, මේ රසායනික පෝර. අපිට කිසි දෙයක්ම ඕනේ නැහැ. ඒවා අයින් කළා දාන්න. මොකද ඔයාගේ අම්මවම දූෂණය කරන මේව පාවිච්චි කළා. ඊට පස්සේ ඔයාගේ එන ඔයා හදන ඔයාගේ දරුවන්ගේ ජීවිතයම විනාශ කරලා දාන්න. ඉතින් මේවා අයින් කරලා මේ විදියට හරි ස්වාභාවික විදියට උණ පඳුරක් ඉඳන්න, කුඹුක් ගස් ටිකක් ඉඳන්න, ලිඳ වටේට කොස් ගහක් ඉඳන්න, මී ගහක් ඉඳන්න, ගොඩපර ගහක් හදාගන්න. එතකොට ඔයාට ස්වාභාවිකවම මේ ඕන දේවල් හම්බෙලා. ඊට පස්සේ ඔයා මේ බැරලෝහ එතකොට මේ කුෂි රසායනික වල්නාශක පාවිච්චි කරනවා නම් ඔයාට එනවා වකුගඩු අමාරු. ඊට පස්සේ ඔයාගේ ස්නායු ආබාධ. එතකොට ඔයාට නියුරොලොජිකල් අමාරු. ඒ කියන්නේ ගොඩාක් බෝ නොවන රෝග හැදෙනවා මේ වල්නාශක, කෘමිනාශක, කුෂි රසායනික ද්‍රව්‍ය හින්දා.